සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලව සුපුරුදු ලිංගතකමින් අදත් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම මේ ලැබුවා වූ 2026 නව වසර සුබම සුබ නව වසරක් ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දේ පළවෙනි දවස මුන් ගත කළ යුතු මුන්ද කියලා මේ විදිහට ඔයාලත් එක්ක share කරගන්න. අවුරුද්දේ පළවෙනිම දවස ලස්සනට පටන් ගන්න ඕනේ නිසා උදෙන්ම නැගිට්ටා. ඊට පස්සේ මම බෝඩින් එකේ ඉන්න නිසා අම්මලටත් කෝල් කරලා අවුරුද්දට සුබ පතලා ඊට පස්සේ කැම්පස් යන්න ලෑස්ති වුණා. අවුරුද්දේ පළවෙනිම දවසේ අපිට ලෙක්චර්ස් තිබ්බා. मेरी नजर का सफर तुझ पे ही आके रुके कहने को बाकी. ඊට පස්සේ ලෑස්ති වෙලා මං කැම්පස් එකට ගියා. මං යනකොට නම් කට්ටිය ඔක්කොම ඇවිත් ඉඳියේ නැහැ ලෙක්චර් හෝල් එකට. මොකද මං පළවෙනි දවසේ නිසා ටිකක් කලින් ගියා. උදේ තිබුණු ලෙක්චර් එක ඉවර වෙලා ඊළඟට අපි ගියේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ළමයි එකතු වෙලා ලෑස්ති කළා අලුත් අවුරුදු කැවිලි මේසයක්. එතන වැඩවලට තමයි අපි ඊළඟට ගියේ. ඉතින් ඔය විදිහට යාළුවෝ හැමෝමත් එක්ක එකතු වෙලා මේ අවුරුද්දේ අලුත් අවුරුද්ද සැමරුවා. ඒක හරිම ලස්සන මතකයක්. ඊට පස්සේ මගේ යාළුවගේ ID එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා ඒක හදාගන්න යාළුවයි මායි කැම්පස් එකේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිස් එකට ගියා. ගෙදරින් ඈත් වෙලා අවුරුදු සමරන පළවෙනි වතාව තමයි මේක. ඒ වුණාට යාළුවෝ හැමෝමත් එක්ක ඉඳපු නිසා එහෙම පාළුවක් තනිකමක් දැනුනේ නැහැ. එදා දවස සතුටින් ගත කරන්න පුළුවන් වුණා. ඔන්න දැන් අපි ඔෆිස් එක ඇතුළට ආවා. ඊට පස්සේ මගේ යාළුවා ගිහින් වැඩේ කරගෙන එනකන් මං එතන එළියට වෙලා වාඩි වෙලා හිටියා. යාළුවගේ වැඩෙත් ඉවර කරගෙන ඊට පස්සේ අපි දවල්ට කන්න කැන්ටින් එකට ආවා. කැන්ටින් එකේ එදා නම් ගොඩක් සෙනග හිටියා. ජනවාරි 1 වෙනිදා නිසා වෙන්නේ නැති එහෙම ඉන්නේ නැත්තේ. ඊට පස්සේ අපිට ආයේ හවසත් ලෙක්චර් එකක් තිබ්බා. හවස 4 වගේ වෙනකන් තිබ්බා ඒකත්. ඒකේ නම් වීඩියෝස් ගත්තේ නැහැ. ඒ ලෙක්චර් එකත් ඉවරුණාට පස්සේ ඊට පස්සේ හවස බෝඩින් එකට එන්න ආවා. එදා නම් දවස හොඳටම මහන්සි. උදේ 8ට පටන් ගත්තේ ලෙක්චර්ස්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ජනවාරි 1 වෙනිදා මගේ දවස ගත වුණේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් එන්න. ආය අලුත් vlog එකකින් හම්බෙමු.